තරඟකරුවෝ. ඔයාට තරඟකාරයෙක් ඉන්නවද? ඔයා සමාජයේ කවුරු හරි පුජ්‍යලෙක් ඔයාගේ ජීවිතේ තරඟකාරයෙක් විදිහට දකිනවද? එහෙම නැත්නම් ඔයා ගොඩාක් වෛර කරන, තරහව පිරිමහන, ඔයාට පෙන්වන්න බැරි මෙන්න මේ වගේ කෙනෙක් ඔයාටත් ඉන්නවද? ඔයාට ඒ දෙයින් ජීවිතේට ලැබුණේ මොනවද? ඔයාගේ වටිනාම කාලය තවත් කෙනෙක් වෙනුවෙන් ලොකු ඉඩක් වෙන් කරපු එක නේද උනේ? ඒ ඉඩ වෙන් කරපු කෙනා ඔයාට ජීවිතේ ආදරය කරන කෙනෙක් නම් කමන්නේ. හැබැයි ඔයාට වැඩිපුරම හතුරුකම් කරන, ඔයා ජීවිතේ දකින්න අකමැතිම කෙනාට තමයි ඔයා ජීවිතේ වැඩි ඉඩක් වෙන් කරලා දීලා තියෙන්නේ. මම මෙහෙම කියන්නේ ඇයි? හිතන්න බලන්න හැම වෙලාවෙම ඔයා තරහෙන් ඉන්නවට කේන්ති යන්නේ ඒ කෙනා දකිද්දි නේද? ඒ කෙනාගේ දියුණුව, ඒ කෙනා කතා කරන විදිහ, ඒ කෙනා දකින්නකොට ඔයාට එන තරහ, ආවේගය ඔයාට පාලනය කරගන්න බැරි වුණාම ඔයාගේ මුළු සර්වාංගයම ඒකට ප්‍රතිචාර දක්වන්න මහන්සි වෙනවා. ඉතින් හිතලා බලන්න ඔයා දවසේ වැඩි හරියක් කරලා තියෙන්නේ ඔයාගේ තරහකාරයත් එක්ක දවස ගත කරන එක නේද? හැබැයි මෙහෙම තරහකාරයේ ජීවිතේට නැත්නම් ඔයාට කොයි තරම් වැරදි කරන කෙනෙක් ඔයාගේ ජීවිතේ හිටියත් ඒ කෙනා ඔයා අනිත් අයට වගේම සාමාන්‍ය විදිහට සලකනවා නම් එයා ඔයාගේ ජීවිතේ අර ඔයාට බලපෑම් කරන්න ලොකු ඉඩක් එයාට දීලා නැත්නම් එයා ඩෝන්ට් කෙයා කරනවා නම් ඔයාගේ ජීවිතේ තරඟකරුවෝ ඉන්නේ ඔයා විතරයි. මොකද මම මෙහෙම කියන්නේ ඔයා ඔයාගේ දියුණුව හදාගන්නවා නම් ඔයාට යන්න ඕන මාර්ගය හදාගන්නවා නම් තරහකාරයෝ තරඟකරුවොත් එක්ක එයාලා වෙනුවෙන් කාලය වැය කරලා ඒ ගැන හිතන්නවත් මේ දේවල් කරනවා කාලය වැය කරන්නේ නැත්නම් ඔයා ජීවිතේ දිනන්න උත්සාහ ගන්න කෙනෙක්, ඔයාගේ ජීවිතේ හදාගන්න උත්සාහ ගන්න කෙනෙක්. ඉතින් ජීවිතේ ඔයාට දෙයක් කරගන්නව නම් ඔයාට තවත් කෙනෙක් තරඟකරුවෙක් වෙන්න බෑ. ඉතින් කැමති නේද ඒ විදිහට ජීවත් වෙන්න? මේක හරිම නිදහස්. ඒ වගේම හිතන්න බැරි තරම් වාසි තියෙන දෙයක්. අපිට දවසේ තියෙන පැය 24යි. මේ පැය 24න් වැඩිපුරම කාලයක් තමන් අකමැතිම පුජ්‍යලයෙක් ගැන හිතන්න, එයා වෙනුවෙන් කාලය වැය කරන්න, එයාට වෛර කරන්න, එයා කරන දේවල් දිහා බලන්න, එයා ගැන හොයලා බලන්න. මෙන්න මේ දේවල් වලට ඔයාගේ වටිනා කාලය වැය කරන්න යන්න එපා. ඉතින් මෙච්චර කාලයක් හිතුවේ නැත්නම් හිතලා බලන්න. ඔයා ජීවිතේ වැඩි ඉඩක් දීලා තියෙන ඔයාට ආදරය කරන අය වෙනුවෙන්ද, ඔයාට වෛර කරන අය වෙනුවෙන්ද කියලා. ඔයාට වෛර කරන අය වෙනුවෙන් කාලය වැය කරලා තියෙනවා වහා මෙතනින් ඉවත් වෙන්න. මොකද ඔයාට වෛර කරන පුජ්‍යලයට, ඔයා වෛර කරන පුජ්‍යලයට ඕනේ කරන්නේත් ඔන්න ඕකම තමයි. ඉතින් එයා ආස කරන දේවල් ඔයා දීලා එයාව සතුටු කරන්න කාලය වැය කරන එකේ ඔයාට කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතය සතුටු කරන්න, ඔයාගේ දියුණුව හදාගන්න, ඔයාට ඕන කරන මාර්ගයට යන්න ඒ අවශ්‍ය සැලසුම් සකස් කරන්න කාලය වැය කරන්න. එහෙනම් මෙච්චර කාලයක් ඔයා හිතපු නැති මෙන්න මේ දේ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඔයාට හිතෙයි ඇත්තම නේද මේ කියන්නේ කියලා.